වාහනේ උදෙන්ම ස්ටාර්ට් කරන්න යනකොට එන්ජින් එකේ එන්ජින් ඔයිල් ටික තියෙන්නේ සම්ප් එකේ කියන කොටසේ. එන්ජින් ඔයිල් කියන එක ද්‍රවයක්. රෑ එලි වෙනකන් මේ එන්ජින් ඔයිල් එක පල්ලෙහාට වැක්කිරලා සම්ප් එකට ඇවිල්ලා සම්ප් එක කියන කොටසේ පිරීලා තියෙන්නේ. උඩ කොටස් වල එන්ජින් ඔයිල් නැහැ. එතකොට අපි උදෙන්ම වාහනේ ස්ටාර්ට් කරාම මේ ඉහළ කොටස් වලට එන්ජින් ඔයිල් ගමන් කරන්න අඩුම 4 සිලින්ඩර් වාහනයක නම් විනාඩි 4ක් විතර යනවා. ඒක ඔබට සාමාන්‍යයෙන් ඩීසල් වාහනයක් එහෙම ස්ටාර්ට් කරාම හඬෙන් අඳුන ගන්න පුළුවන්. උදෙන්ම වාහනේ ස්ටාර්ට් කරාම ටක 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 ගාලා සද්ද වැඩි. විනාඩි 4ක් විතර යනකොට මේ ශබ්දය අඩු වෙනවා. මම ඔබට කලින් ස්නේහනය ගැන වීඩියෝ එකක් කරද්දී කියලා දීලා තියෙනවා. මේ ස්නේහන පද්ධතියෙන් කරන්නේ ගෙවීම අවම කරනවා, තාපය ඇතිවීම අවම කරනවා, ශබ්දය අවම කරනවා. විනාඩි 4ක් විතර යනකොට මේ ටක ටක ගාන සද්දේ ටික ටික ගාලා අඩු වෙන්නේ මේ ශබ්දය අවම කිරීම කියන එක වෙන හින්දා. ඒ කියන්නේ ඉහළ කොටස් වලට එන්ජින් ඔයිල් ගමන් කළා මේ ශබ්දය කියන එක අවම කරන්නේ විනාඩි 4කට විතර පස්සේ. ඒකෙන් ඔබ තේරුම් ගන්න ඕනේ මේ ඉහළ කොටස් වලට එන්ජින් ඔයිල් ටික ගමන් කළා ස්නේහන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න විනාඩි 4ක් විතර යනවා කියලා. අපි උදෙන්ම වාහනේ ස්ටාර්ට් කරාම මොකද කරන්නේ? මොකුත් කරන්නේ නැහැ. වාහනේ ගියර් එකට දාලා යනවා. එතකොට අන්නේ අවස්ථාවේ ඉහළ කොටස් යකඩේ තමයි ඇතිල්ලෙන්නේ. මේ යකඩේ අතරට ස්නේහන පද්ධතියේ ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙමත් නැත්නම් ලිහිසි තෙල් මේ යකඩ කොටස් අතරට ඇවිල්ලා නැහැ. එතකොට මේ යකඩේට යකඩ ඇතිල්ලෙන අවස්ථාවේ අපි ගියර් එකකට දාලා තවත් බරක් දුන්නොත් මේ එන්ජිමේ ගෙවීම දෙගුණකින් විතර වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව ඔබ හොඳට මතක තියාගන්න. උදෙන්ම වාහනේ ස්ටාර්ට් කරාම බයිසිකලයක් වගේ නම් විනාඩි 2ක් විතර තියන්න ඕනේ. 4 සිලින්ඩර් වාහනයක් නම් විනාඩි 4ක් විතර තියන්න ඕනේ.